හෙලෝ ඔන්න අපි යනවා අද හරීසා හරීසා කියන්නේ ඇත්තටම මෙහි ලෙබනන් වල ගොඩක් අය අදහන තැන. ඉතින් චර්ච් එකක් තමයි මරියතුමිය. ඉතින් අපි ගිහිල්ලා නැහැ. අපිත් ෆස්ට් ටයිම් අපි ළඟින් ගිහිල්ලා තියෙනවා. නමුත් චර්ච් එකට ගිහිල්ලා නැහැ. බලමු. විශේෂම දේ අපි ඒකට යන්නේ කේබල් කාර් එකක. කේබල් කාර් එකක අපි යන්නේ. බලමු ඒක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. අපි බලමු කොහොම වෙයිද කියලා. බය හිතෙයිද කොහොම වෙයිද කියලා අපි ගිහින් තමයි බලන්න ඕනේ. එහෙනම් අපි යන් අද හරීසා. හරි ඉතින් ඔන්න අපි අපේ අද ගමන පටන් ගත්තා. ඉතින් අපි ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ අද අපි යන්න ප්ලෑන් කරලා තිබ්බේ කේබල් කාර් එකක. මේව ගොඩක් රටවල් වල තියෙනවා. ඉතින් මම නම් ෆස්ට් ටයිම් දැක්කේ ලෙබනන් වලදී. ඉතින් අපි කොහොම හරි මේ විදිහට මුලින්ම පයින් ඇවිදගෙන ගියා කේබල් කාර් තියෙන තැනට. ඊට පස්සේ අපි ටිකක් යන්න අමාරු හින්දා ටැක්සි එකකුත් දාන්න තීරණය කරා. මොකද හිතන තරම් ලේසි නෑ එතනට පයින් යන එක. බෝල්ට් ඇප් එක යූස් කරලා තමයි ඉතින් අපි ටැක්සි එකක් දැම්ම ටෙලිෆ්‍රීක් එක ගාවට යන්න. අපිට ඇප් එකේ නම් පෙන්වන්නේ 2,50,000යි කියලා. ඒත් අපි එකට කතා කරාට පස්සේ අපිට කිව්වා 5,00,000ක් ඕනේ ටෙලිෆ්‍රීක් එක ගාවට යන්න කියලා. මේ රටේ කොහොමත් බෝල්ට් ඇප් එක අප්ඩේට් වෙලා නැහැ කියලා තමයි අපි අහුවම කිව්වේ. ඉතින් අපි 5,00,000ක් ඒ කියන්නේ ඩොලර් 5ක් වගේ දීලා අපි ටෙලිෆ්‍රීක් එක ගාවට ගියා. හරි ඉතින් අපි ටෙලිෆ්‍රික් එක ගාවට ඇවිල්ලා එතන ඉඳන් බැලුවා හරීසා වලට යන්න ටෙලිෆ්‍රික් එකක් ගන්න. නමුත් අපේ අවාසනාවකටද කොහෙදෝ එදා ටෙලිෆ්‍රික් එක ඒ වෙලාවේ වැඩ කරේ නැහැ. ඩියුරේෂන් එකක් තියෙනවා ඒක උඩට පල්ලෙහාට යන්න. කොහොම හරි අපි එම තීරණය කරා අපි යන ටැක්සි එකේම හරීසා පල්ලියට යන්න. ඉතින් කොහොම හරි හරීසා පල්ලිය ගාවට අපි මෙන්න මේ විදිහට ඇවිල්ලා තමයි මේ ලස්සන view එක බලන්න පටන් ගත්තේ. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ කන්ද උඩ තියෙන ආර්යාවගේ. ඒ කියන්නේ කන්‍යා මරියතුමියගේ මේ දැවැන්ත සුදු පාට ප්‍රතිමාව. ඒ වගේම මෙතන ඉඳන් පහළ පළාති පේන ජූනි නගරයේ සහ මධ්‍යධරණී මුහුදේ දසුන නම් වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි.